අර මන්දක ළඟදි තියෙන පෝස්ට් එකක් මේ අවුරුදු 20ක් ඉගෙන ගන්න නැතුව අර කවුද මොකද්ද LPL ටීම් එකට කවද සිලෙක්ට් කරගත්ත පෝස්ට් එකක් මම දැක්කේ නෑ කෝටි 3ක් 3මාරක් දීලා කවද අවුරුදු 20ක බෝල කෙනෙක්ව ගත්තා කියලා. අපේ ලංකාවේ කොල්ලෙක් අවුරුදු 20ක බෝල කෙනෙක් ඌට දවස් 21කට කෝටි 3මාරක් හම්බ වෙනවා කියලා. LPL ගහන දවස් 21කට මාසෙකට කෝටි 3මාරක් හම්බ වෙනවා. ඒ නිසා ඌට අවුරුදු 20න් එහෙම හොයන්න ඕන නම් අර ඉගෙනගෙන කැම්පස් ගිහින් අවුට් වෙලා ඉන්න එක කෝටි 3මාරක් හොයන්න මුළු ජීවිත කාලෙම යනවා. ඒ නිසා ඉගෙනගෙන වැඩන්න ක්‍රිකට් ගහපල්ලා කියලා පෝස්ට් එකක්. හරිද? අර අවුරුදු 20න් කෝටි 3මාරක් හොයනවා මාසෙකට. මේ මාසෙට හොයනවා. හැම මාසෙම නෙමෙයි LPL හැම මාසෙම නෑ. මාසෙකට හොයනවා. එතකොට ජීවිතේ අර උපාධියක් අරගෙන එතනින් පස්සේ මොකක් හරි මොනවා හරි තමන්ගේ ඊට පස්සේ කරගත්ත එකේ කේම හොයන්නේ නැහැ. ඉතින් ඒ නිසා අරකට වඩා මේක හොඳයි. පාර ගොම් කම්පැරිසන් එකක් නේ. සම්භාවිතා ගන්නකො. අර පොඩි කාලේ ඉඳන් ළමයි මාර ප්‍රමාණයක් සෙල්ලම් කරනවා. ඔය ක්‍රිකට් ශ්‍රී ලංකා ටීම් එකට යන්න කියන එකට මාර දුකක් විඳින මිනිස්සු. මාර දුකක් විඳින. ලේසියෙන් ශ්‍රී ලංකා ටීම් එකේ නිකන් ඉඳලා අද නිදියාගෙන ඔයාලා ඒල් කරන විදිහට ශ්‍රී ලංකා ටීම් එකට යන්නද? හරිද? අද බෑ. අද වැස්ස. අද නිකන් බඩගිනි වගේ හින්දා තියන්න බෑ. අර ශ්‍රී ලංකා ටීම් එකට යන්න එකේ පුදුම කැපකිරීමක් කරනවා. හරි. ගිහාම දැන් හරි ඔන්න ඔය විදිහට ලංකාවේ හැම ස්කූල් ක්‍රිකට් under 13 ඉඳන් ඉස්කෝලේ සෙල්ලම් කරන කොල්ලෝ 1000 ගානකින් ඉතා සුළු ප්‍රමාණයක්. ශ්‍රී ලංකා ටීම් එකේ 11 ඉන්නේ අපි හිතමු ඔක්කොම වටේ පිටේ උන් එකත් 60ක් ඉන්නවා කියලා. ඔය 60 ගන්නෙත් අවුරුදු 10ක විතර බැච් 10කින්. ඒතර එක අවුරුදු කරලා 6 දෙනෙක් විතර. එතකොට අවුරුදු 22 උන් ගත්තොත් 6 දෙනෙක් 7 දෙනෙක් වගේ තමයි ටීම් එකේ ඉන්නේ. උපරිම. ඒක මුළු ලංකාවේම under 13 නේ උන්ගේ. මේ under 13 ඉඳන් වගේ ක්‍රිකට් ගහලා ඇරිච්ච කොල්ලන්ගේ. අතිශය කැපකිරීමක් කරපේ උන්. ඒතර ඒක එකපාරක් ඒ විදිහට තමයි හැම ශේෂ්ත්‍රයකම එහෙම දෙයක් තියෙනවා. ඒතර අපිට කියන්න බෑ ඒකත් එක්ක මේක කම්පෙයාර් කරාම ඒක මරු මාසෙකට කෝටි 3ක් වුණා මේකෙන් මාසෙකට කෝටි 3ක් වන්න බෑ නේ. මේකෙන් මාසෙකට කෝටි 3ක් වන්න පුළුවන්. හරිද? තෝරි කුතුර නෙමෙයි ඊට වඩා හොයන්න පුළුවන්. හැබැයි ඉතින් හැමෝම හොයන්නෙත් නෑ. ඉතින් හැම ක්‍රිකටම දැන් අර අවුරුදු 13 සෙල්ලම් කරන්න ගිහපු හැම ස්කූල් ක්‍රිකටර්ම අන්තිමට අවුරුදු 20 දී කෝටි 3ක් හොයනවද නෑ? යම් පිරිසක් හොයනවා. දෙතුන් දෙනෙක් හොයනවා. මේකේ තියෙන ශේෂ්ත්‍රය නෙමෙයි. එහෙම ශේෂ්ත්‍ර දෙකක් කම්පෙයාර් කරන්න එපා. ඊට වඩා ප්‍රමාණයක් දැන් හිතන්නකෝ ඊට වඩා ලොකු ප්‍රතිශතයක් මේ ඉගෙනගෙන මොකක් හරි හොඳ ෆීල්ඩ් එකකට ගිහිල්ලා ආකිටෙක්චර් කෙනෙක් වෙලා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙලා ඉන්ජිනියර් කෙනෙක් වෙලා ડોක්ටර් කෙනෙක් වෙලා නැත්තම් හොඳ සයන්ටිස්ට් කෙනෙක් වෙලා සමහරලාට ඒ උන් ඔක්කොම කෝටි ගුණය හොයන්නේ නැති වෙයි. හැබැයි උන් හොඳ පඩියක් කරගෙන හොඳ තැනක ඉන්නවා. අරකට වඩා ලොකු පිරිසක්. අරකේ ලංකාව පුරාම ක්‍රිකට් ගහන්න හෝ මොකක් හරි ඒ දෙයකට යන දහස් ගානකින් 10 දිනක් ඒ තත්ත්වෙයි. මේකට එන දහස් ගානකින් අපි 80000ක් මේක try කරනවා කියන්නේ 8000ක්වත් 80000ක් ලියනවනේ ඉංජිනේරින් මෙඩිසින් දෙකම යන්න 8000ක්වත් ජීවිතේ හුඟක් කරගෙන ලොකු ප්‍රතිශතයක් 100%ක්වත් දොස්තරලා ඉංජිනේරුවෝ හෝ ආකිටෙක්චර් ෆැෂන් ඩිසයිනින් TM ඔය මොන හරි හොඳ දෙයකට යනවා. ඒතර ඒකෙන් යම් පිරිසක් අර ලෙවල් එකටත් යනවා. එහෙම යන්නේ නැහැ කියන්න බෑ. හරි යන්නේ නැහැ කියන්න බෑ. ඕන තරම් යනවා. ඒතර ඒ නිසා මෝඩ කම්පෙයාර් කරලා වැඩක් නැහැ. මොන ශේෂ්ත්‍රයක උනත් වැඩෙක් වෙන්න අනිවාර්යෙන් අසීමිත කැපකිරීමක් කරන්න වෙනවා. කරාට පස්සේ ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා අර තියෙන ක්‍රිකටර්ගේ කතන්දරේ මේ ක්‍රිකටර් එතෙන්ට අවිලා තියෙන මාර දුකක් තියෙනවා. ඉතින් මේ මනුස්සයාගේ දුකට දාලා මේ මනුස්සයා ඒකට දාලා ඒක හම්බ වෙනවා. ඔයාලත් ඒ විදිහටම ඔයාලගේ ෆීල්ඩ් එකේ අදාළ කැපකිරීම ටික කරත් ඔයාලටත් ඒක ඒ විදිහම හම්බ වෙනවා. අරක හොඳයි මීට වඩා එහෙම කියන්න බෑ. ඔයාලා කැපකිරීම කරොත් ඒක හම්බ. වැඩි ඕනේ අපේ කැම්පස් එකේ අවුරුදු 3ක් විතර මට වඩා වැඩිමල්. චරිත් අසලංක රිච්මන්ඩ් එකේ ටීම් එකේ ඉඳිද්දි රිච්මන්ඩ් එකේ කැප්ටන් හිටපු ගොල්ලා මට නම් මතක නෑ මට වඩා වැඩිමල් හිරුෂ බලපිටියද මන්දා. කොහොම හරි මේ රිච්මන්ඩ් ටීම් එකේ වනිඳු හසරංගයි චරිත අසලංකයි ඉඳිද්දි ඒ දෙන්නගේ කැප්ටන් අන්තිම වෙනකම් හිටපු ඌ ඒ ලෙවල් වලින් ඉන්ජිනියරින් සිලෙක්ට් වුණා. හරි ඒ ලෙවල් වලින් ඉන්ජිනියරින් සිලෙක්ට් වුණා මොරටු කැම්පස් එකට ආවා. ඊට පස්සේ ඒ මනුස්සයාගේ ජීවිතේ පැත්තෙන් හදාගත්තා. ඒ මනුස්සයාට අරගෙන දුකක් නෑ. තමන්ට ආස ෆීල්ඩ් එකේ තමන් යන්න ඕනේ. ඒකෝට එහෙනම් කාටද කියන්න පුළුවන් එහෙනම් ඉතින් දැන් අර එයා කැප්ටන් ඉදිද්දි අර දෙන්න හිටපු උන් දෙන්නව දැන් ශ්‍රී ලංකා ටීම් එකේ සෙල්ලම් කරනවා. රිච්මන්ඩ් එකේ. හරි කැප්ටන් අද ඉංජිනේර කෙනෙක් කියලා වැඩ කරනවා. අවුලක් නෑ. තමන් කැමති ශේෂ්ත්‍රයේ වැඩක් වෙලා ඉස්සරහට යන්න ඕනේ.
වැඩක් කියලා ඉස්සරහට යන්න ඕන. ඒ නිසා මේ නෑ මට වඩා අවුරුදු 3ක් වැඩිමල් නෑ මට වඩා පොඩි ප්‍රමාණයක් වැඩිමල් මට මතක නෑ ඒක හරියටම කොහොම හරි එච්චර වැඩිමලුත් නෑ. කොහොම හරි මේ අර ඒ වගේ මෝඩ කතාවලට රැවටෙන්න එපා. මගෙන් 25 වුන් අහලා තියෙනවා ඇයි ඒ ලෙවල් කරන්න ඕනේ? ඇයි අපි ඉගෙන ගන්න ඕනේ? ඉතින් මොන හරි කරලා සල්ලි ටිකක් පවා ගන්න වෙයිද? පුළුවන්. වැඩි ස්ථාවර නෑ පවත්වා ගන්න බෑ. නෑ 25 වුන් ඔයාලා වගේ නෙමෙයි කෙලින්ම මූන්ට මහනවා. හරිද? තාරයක් නෑ. හරි. කෙලින්ම මූන්ට මහනවා. කෙලින්ම මහනවා. කෙලින්ම මහනවා ඇයි මේම කරන්න ඕනේ? කියලා මාර තර්ක. හරිද? එතකොට මේ කරන්න ඕනේ ඔයාට එක එක ශේෂත්‍රවල ඔයාට අදාළ ශේෂත්‍රය හොඳ ගමනක් තියෙනවා. හැබැයි මොන ශේෂත්‍රය ගියත් තමන්ගේ උපරිමයකට දෙන්න. තමන්ගේ උපරිම මහන්සියකට දෙන්න. ඒ ශේෂත්‍රය වා බ්‍රෑන්ඩ් එකක් වෙන්න. ඒ ශේෂත්‍රය වා වටින මිනිස්සෙක් වෙන්න. සල්ලි පස්සේ දුවන්න එපා. ශේෂත්‍රයේ වටින මිනිස්සෙක් වෙද්දී ඒ අදාළ සියලු දේවල් නිකම්ම හම්බ වෙනවා. සල්ලි හොයන දැන් 25 වුන් සමහරලාට අහනවා සර් වැඩිම පඩි තියෙන ජොබ් එක මොකක්ද? වැඩිම පඩි තියෙන මොන ඉංජිනේරුවන්ටද? එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. මේක ඇවිල්ලා ශේෂ්ත්‍රය තමන් ආස විදිහට ඉස්සරහට ගලාගෙන යන්න. එතකොට අනිත් පැත්තෙන් ඒ සියලු දේවල් සෙට් වෙයි. වැඩිම පඩි තියෙන එක බලලා ඒකට බලන්න try කරනවා. එහෙම ගොන් වැඩ කරන්න එපා. දැන් ඔය කොහොම කතන්දරයක් ඇදුනා මර අර මම දැක්කා ලංකාවේ මේ අන්තිමට ගෙනාපු දැන් වාහන ඉම්පෝර්ට් කරන්න අමාරු වෙලාවේ අන්තිමටම ගෙනාපු Lamborghini එක හදලා තින්නේ ඩොක්ටර් කෙනෙක්. ඔගොල්ලෝ දැක්කද දන්නේ නැහැ. කුරුණෑගල පැත්තේ ඉන්න අයි සර්ජන් කෙනෙක්. එයා මං හිතන්නේ එයාට Lamborghini දෙකයි Ferrari එකයි වගේ තියෙනවා. හරි. අන්තිමට වෙනාපු Lamborghini එක ගෙනාවේ ඩොක්ටර් කෙනෙක්. ඉතින් ඒතර ඒවා වැඩි කතා කරන්නේ නැහැ. මේ මෙහෙමයි. ඔයාලා දකින්නම වෙන්න පුළුවන් ඕනේ තරම් මේ ඩොස්ටර්ලා සහ ඉංජිනේරෝ බොහොම සාමාන්‍ය ජීවිත ගත කරන කට්ටිය. ඒක එයාලගේ තීරණය. එයාලට ඕන නම් තව මහන්සිලා තව දෙයක් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් එයාලට එහෙම ඕනේ නැත්තම් ඒත් එයාලා ඉන්න ලෙවල් එක ගැන එයා බොහොම සතුටුදායකයි නම් අවුලක් නැහැ. මේ මනුස්සයාට ඕනේ දින මේ මනුස්සයා ජීවත් වෙන්න ඕන. මේ මනුස්සයා හැමදාම මහන්සිලා ඩර්ටම යන්න ඕනේ කියලා කන්නේ. මේ මනුස්සයාට හොඳට කන්න බොන්න තියෙනවා, ඉදම් කඩන් තියෙනවා, ගෙවල් වාහන තියෙනවා. ඉතින් මේ මනුස්සයා ඒ විදිහට හොර ජීවත් වෙනවා. ඒ නිසා එහෙම ඉදන්න එපා. මොකද මේ ළමයි අහලා තියෙනවා. ඇයි මේක කරන්න ඕනේ? ඇයි මේක තියෙන වාසිය මොකක්ද? අර එහෙම ඉතින් පුළුවන් නේ මොකක් හරි කරලා එකපාර කොස්පල් ඕඩර් එකක් eBay එකකින් වදිච්ච ගමන් කෝටියක් දෙකක් යන්න පුළුවන්. එහෙම පුළුවන්. එන්න පුළුවන්. බොරුත් නෙමෙයි වෙන්න ඇත්තටි මන් දන්නා ඇත්තද කියලා. ඒ වුණාට මේ කියලා මේකට දෙන වටිනාකම නැති කරගන්න. මොන ශේෂ්ත්‍රේ හරිය මං කියන්නේ අනිවාර්යෙන් හැම එකම දොස්තරලා වෙන්න ඕනේ. අනිවාර්යෙන් හැම එකම ඉංජිනේරු වෙන්න ඕනේ. තමන්ට කැමති දෙයක් කරන්න. කැමති දේ ඉස්සරහට යන්න. එච්චරයි. තමන්ට කැමති දේ ඉස්සරහට ගෙනියන්න. මේක හරියට මහන්සියලා එක තැනකට ගෙනියන්න. ඊට පස්සේ තමන් බ්‍රෑන්ඩ් එකක් කරගෙන ඉස්සරහට ගෙනියන්න අවුරුදු 25ක් 30ක් 30ක් වගේ යයි. එතකොට මේක ඉවරයි. තමන්ට කැමති පාර ඉස්සරහට යන්න. ස්ට්‍රෙස් එකක් තියාගන්න එපා. අර මේකට ඕනේ වඩා ස්ට්‍රෙස් වෙලා බය වෙලා හින්න ඉර වෙලා මේක කරන්න යන්න එපා. පෑනක් වුණා අකුරක් ලියද්දි පෑන පට්ට කදර අල්ලගෙන හින්නම බය වෙලා මේ අකුර ලියන්න ගියාම නිදහසේ ලියන්න බෑ. දැන් නිදහසේ ලියන්න ඕනේ පෑනක්. පෑන අර එහෙම මෙහෙම කරලා අල්ලගෙන මේක ලියන්න බෑනේ. ස්ට්‍රෙස් වෙන්න එපා. නෝමල් එකේ යන්න විභාගයේ ප්‍රමාණවත් කාලයක් වලට කොහොමද තියෙනවා. මං කියන වෙලාව මදි වෙයි කියලා හිතන්න බෑ ගන්න කවදා. වෙලාව දෙනවා.